මොකෝ බෙරියන් දුන්නේ? බලන්න අතන. ඇත්තටම මොකද්ද මේක ඈ? ආන්න දෙයක් නෑ මීයක් ඇතුලේ ඉන්නවා. මගේ වගාව විනාශනේ ඇඩ්ඩින්. යනවා යන්න මගේ පාත්තියෙන්. මට බයක් හිතුණා. දැක්ක සතාව විශාලයි. උල් දත් තියෙනවා. උල් දත්. ඔයා බය නම් එක්කන් එන්නම් වෙන කෙනෙක්. ඉන්න ඩිංගත්. මගේ වැඩ දන්නේ නෑ ඌ. මං පෙන්නන්නම් මං කවුද කියලා. මොකටද පයිප් එක යන්නේ ඔයා? මම මේගොල්ලෝ ඔක්කොම පුරවන අතුරෙන් කිව්වහම කරාමේ අරිනවා. හරි දැන් අරිනවා. ඔක්කොම දෝ අරින්න කරාමේ. අරිනවා පයිප් මේක අපේ කරාමේ. Oi, ay may mangki pwede na kali. දෙනවා යෝ එක මෙහාට. Awnya. ඔක්කොම මේකට මතුරුලාද කොහෙද මට බය ආපහු දෙන්නේ. පාළු අල්ලනවා වගේ නවීන ක්‍රමයක් මේක. මේ අලුත් අදහසක් වගේ ඔයාගේ. හොඳ නිර්මාණශීලී පුතාද කියලා දුන්නේ. මගේම අදහසක් මේක. උදව් වෙන කට වගේ ඔයක්. මම පෙන්නන්නම් කොහොමද අල්ලන්නේ කියලා මීයා. හරි දක්ෂයෙක්. මේ කතුරට වඩා මට විශ්වාසයි මේක. කොක්කා මුණගෙන හැමතැනම දුවන ඇති මීයා. තෙල්ලන් ඉවරයි යාගේ. හිටපන් මල්ලි. Denan may para. May para. Diyan sige ganwa. Oh, bukan tu ඇඩ්ඩින් මීයා හැප්පුණාද කාර් එකට? ඔයාට මොකද වුනේ? Miyak නෙවෙයි යකෙක් මේකෙන් ඇඩ්ඩින් මේ අල්ලන සිමෙන්ති જાතියක් මේක. වෙනද පොලේ හරිම ජනප්‍රියයි යෝ. දැන් හරි. උඹ මේ වතාවට ගලවුණා කියලා හිතාගන්නේ මීයා. මැගි පේනවද අපිට කරලා තියෙන අපරාධේ බලන්න. මං කිව්වා කලින්ම මීයෝ අල්ලන කොම්පැනි එකට මේක බාර දෙමු කියලා. මෙයාට නිර්මාණශීලී අදහසක් ආවා. මට එපා ඔයාගේ නිර්මාණශීලී අදහස්. ඔයත් එපා මට. කීම බලන්න. මේකයි ඔයාගේ හෙල්ලොක වෙඩි ගෙනාවොත් කඩෙන් ඒවා දාලා මීයා බය කරලා එලවන්න පුළුවන් අපිට. මටත් අදහසක් ආවා. මේගොල්ලන්ට වෙඩි දානවා හැංගුණ මීයා පැනලා යනවා බය එතකොට. නිර්මාණ කොල්ලයක්. මියාගේ අවසානයේ අනුන්ට දෙපාරේ මට පත්තු වෙනවා. ඊට පස්සේ මම මෙඩි කියන්නේ නෑ කාටවත්. ඕයි අපෝ හරිවදර. මැගි මියා පරලෝ ගියා. මේ හැදෙනවා පරලෝකයේ කවුද කියලා පෙන්නන්න. බලනවා මල් වත්තටත් ඇවිත්. පොළොවට හිටවනවා ඇති. ගිහින් උදව් වෙනවා. අපෝ
පරණ මී කතුරක් ගත්තා නම් මීයෝ දුසිමක් අල්ල ගන්න